හයි විවි ෆූඩ්ස් බයි නිරාෂා. ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට ඔය පේන කේක් එක මං හදුව පළවෙනි කේක් එක නන් නෙමෙයි. හැබැයි මං කේක් හදන වීඩියෝස් වලින් පළවෙනියටම ගත වීඩියෝස් එක තමයි මේ. මට මේ නංගිගේ ෆෝන් එකේ තියලා තමයි මට මේ වීඩියෝ එක හම්බුනේ. මට දැන් හිතෙනවා මම මේ කේක් එකට අයිසින් දැම්ම වැඩිද මන්ද කියලා. නෑ ඉතින් හැබැයි අක්කා මගෙන් පස්සෙත් කේක් දෙක තුනක්ම ගත්තා. මේ කේක් එකත් මේ යා මට රෑම කෝල් කරලා කිව්වා නංගි ඇත්තටම හොඳයි අයිසින් එකත් හරිම රසයි කියලා. ඉතින් මට මේ වීඩියෝ එක දකිද්දි ඇත්තටම සතුටුයි. ඒ අක්කා මගෙන් ඉල්ලපු ඩිසයින් එක තමයි මම එයාට මේ විදිහට හදලා දුන්නේ. මම මේ කේක් එකට දාලා තියෙන්නේ බටර් අයිසින් එක. එක එක්කෙනා එක එක විදිහට බටර් අයිසින් එක හදනවා. අයිසින් වලින් රසම අයිසින් එකක් එකත් මම හිතන්නේ බටර් අයිසින් එක කියලා. ඇත්තටම මම කේක් හදන්න ගත්තේ YouTube වලින් බලලා එක්කෙනෙක් කියලා නෑ ගොඩක් වීඩියෝස් බලලා. හැබැයි මන් දැන් බටර් අයිසින් එක හදන්නේ මම හදාගත්ත රෙසිපි එකට තව අය ඒ විදිහට හදනවා ඇති. හැබැයි මට දැන් ඒක හුරු වෙලා මං අයිසින් එක ගොඩක් අයගෙන් අයිසින් කැමති නෑ. ගොඩක් අය කේක් වලට මේ දාන්න අනේකේ අයිසින් ගොඩක් අඩුවෙන් අනේනාගේ ගොඩක් අඩුවෙන්ම අයිසින් දාන්න එහෙම කියලා. පොන්ඩෙට් අයිසින් එකට වඩා හැම වෙලේම මට ඕඩර්ස් වලින් කස්ටමර්ස්ලා ඉල්ලන්නේ බටර් අයිසින් එක. ඉතින් මේ මං අනිවාර්යයෙන්ම මං හදන බටර් අයිසින් එකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. මේ වීඩියෝ එක 2022 ගත්ත වීඩියෝ එකක්. තව වීඩියෝස් වගේක් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට අරන් එන්නම්. හැමදාම වගේ මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් තෑන්ක්ස්. මං නිරාෂා.